බුදුරජාණන් වහන්සේ කිව්වා මේ පෙවිලි ජීවිතේ මේ ආගාමී ජීවිතේ මේ කල්යාණ මිත්‍ර මේ සම්පූර්ණ තමයි මේ අපේ ආගාමී ජීවිතේ පෙවිතින්නේ කල්යාණ මිත්‍ර මත. ඒක නිසා අපේ ළඟ තියෙන අපේ ළඟ ඉන්න අය හරිම වැදගත්. අපේ ළඟ ඉන්න අය හරිම වැදගත්. ඔව් හරිම වැදගත්. පරිස්සමෙන් තෝරා ගන්න ඕනේ. පරිස්සමෙන් තෝරා ගන්න ඕනේ. හැබැයි ඒක හොඳ කතාවක්. හරි කොහොමද පරිස්සමෙන් අද වගේ කාලයක සෝෂල් මීඩියා තියෙනවා. එතකොට ඒවා හරහා යාළුවෝ හම්බ වෙනවා. කොහොමද පරිස්සමෙන් තෝරාගන්නේ? මේ දවස්වල මේ ආද කාලේ අපේ තරුණ අය හිතන්නේ එයාලට එක්ක හැම දෙම කරන යාළුවෝ මේ සත්‍ය යාළුවෝ කියලා. ඇත්ත යාළුවෝ කියලා. ඒක තමයි. ඒක නෙවෙයි. නාරක ඔයාට එක්ක නාරක දේවල් කරන අය ඇත්ත යාළුවෝ නෙවෙයි. මේ දවස්වල මේ මත්පැන් තියෙනවා මත්ද්‍රව්‍ය තියෙනවා. ඒක ඔයාට එක්ක කරන නිසා අත් යාළුවෙක් නෑ. ඇත්ත යාළුවෙක් නෑ. අත් යාළුවෙක් තමයි. ඒ කියන්නේ කවුද ඇත්ත යාළුවා කියන්නේ? පංග පෙන්වන්න. මග පෙන්වන්න. ඔව්. කියන්නේ වැරද්දක් කරනවා නම් වැරද්ද පෙන්නනවා නැත්නම් හරි මාර්ගේ යන්න පෙන්නනවා. ඒක තමයි. ඔයාත් එක්ක පින්කාරන කෙනෙක්, ඔයාත් එක්ක මේ හොඳ ක්‍රියාව කරන කෙනෙක්. ඒක තමයි කල්‍යාණ මිත්‍ර.